සීයේ මට අද බණ කතාවක් කියලා දෙන්න. උට අහලා තියෙනව නේද? කරණීය මෙත්ත සූත්‍රය. අද මම කියලා දෙන්නම් ඒ කතාව. දවසක් පුතේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ වික්ෂූන් වහන්සේලා පිරිසක් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් මේ භාවනා කරන්න උපදෙස් ලබාගෙන වනාන්තරයට වැඩම කර භාවනා කරන්න පටන් ගන්නවා. වනාන්තරයේ අධිග්‍රහිත අමනුෂ්‍ය පිරිසක් හිටියා. ඒ අතර පර්වත, වෘක්ෂ විමාන කරගත් යක්ෂයෝ, අමනුෂ්‍යයෝ, මිත්‍යා දෘෂ්ටික දෙවිවරු පිරිසක් හිටියා පුතේ. මේ ස්වාමින් වහන්සේලා බොහොම සිල්වත්. ඒ නිසා එයාට ඉහළින් ඉන්න බැරි වුණා. ඒ නිසා මේ අයට ස්වාමින් වහන්සේලා ගැන ලොකු වෛරයක් ඇති වුණා පුතේ. මොකද මේ අය ධර්ම අවබෝධයක් ලැබුපු අය නෙවෙයි. මේ අය එකතු වෙලා ස්වාමින් වහන්සේලා පන්වන්න ලොකු උපක්‍රමය දෙව්වා. පුතේ නපුරු රූපමවමින් දුර්ගන්ධය වහනය කරමින් නපුරු ශබ්ද කරමින් බිය ඇති කරා. ඉතින් සීයේ ඒ හාමුදුරුවරු බය වුණාද? ඔව් පුතේ. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලාගේ සමාධියට ලොකු බාධාවක් ඇති වුණා. දවස් කීපයක් උත්සාහ කරත් අවසානයේ උන්වහන්සේලා මේ වනාන්තරයෙන් පිටව ගියා. පසුව උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ හමුවේ මේ ගැන සඳහන් කරා. මොකක් හරි පිහිටක් බලාපොරොත්තු වෙමින්. අප බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්ක මොකද්ද මේකට හේතුව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍ර මේ වික්ෂුන් වහන්සේලාට ඉගැන්වුවා, දේශනා කරා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා සියලු දෙනාට නැවත එම ස්ථානයට ගොස් මේ දේශනාව හඬ නගා සජ්ජායනා කරන්න කිව්වා. මේ භික්ෂූන් වහන්සේලා හැමදාම මේක පුරුද්දක් විදියට මෛත්‍රී භාවනාව වඩන්න ගත්තා. ඒ වගේම අර අමනුෂ්‍යයටත් මේ ස්වාමීන් වහන්සේලා ගැන මෛත්‍රී සිතුවිලි ඇති වුණා. අන්න ඒ නිසාම වස් කාලය අවසන් වෙනකොටම මේ ස්වාමීන් වහන්සේලාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණා. එතකොට සීයේ මෛත්‍රී භාවනාවේ අපි කරන්නෙත් මේක නේද? මේ සූත්‍රයේ තියෙන්නේ මෛත්‍රී වැඩිම ගැන. මෛත්‍රිය වඩන අයට දෙවියන් ප්‍රිය වෙනවා. ඒ නිසායි අපේ බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ හැමෝටම මෛත්‍රී කරන්න කියලා.